One and two both together in single language. Actually, I want to say, blessed man who does not walk with the counsel is the weekends. So, yes, yes. පෞකාරණේ මාර්ගයේ නොසිටින්නා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දේ කියන එක කියන්නේ. in Urdu language, he always like, just like a kid is naughty boy, is like a devil. And you can go to the meetings, or what a boy is a grumpy soft. ඔබ දන්නවද ඒ කතා කරේ දැන් අර සතුර කැමති නැහැ ඔබ උන්වහන්සේගේ දේවල් කරනවට ඒකට විරුද්ධව දේවල් කරන්න පුළුවන්. Because he's envy. මොකද එයා ඔබේ සතුරා නිසා. In the word I'm saying, this man is my enemy, this man is my enemy. But our enemy is only one devil. Amen. අපි ඔබ දන්නවද අපිට කියන්න බෑ මෙයයි මගේ හතුරා මෙයයි මගේ හතුරා මෙයයි මගේ හතුරා කියලා. ඔබ දන්නවද නෑ එහෙම නෙමෙයි හතුරා අපිට ඉන්නේ එක හතුරයි ඒ තමයි සාතාන් ඒ තමයි සතුරා යක්ෂයා. How want to fight to the enemy? කොහොමද අපි යක්ෂයාත් එක්ක යුද්ධ කරන්නේ සටන් කරන්නේ? Do you want to fight to enemy? ඔබ කැමතිද ඔබේ සතුරාට විරුද්ධව Do you සටන් want to කරන්න? fight to enemy? කැමතිද? Are you weak? No? කැමති නැත්නම් ඔබ සතුරාට විරුද්ධව සටන් කරන්න? Judocratic? ජූඩෝ වලින් සටන් කරන්න කැමතිද? No answer. Oh, your pastor is not speak. That's a problem. No, I told you. කොහොමද ඔබ සතුරාට සටන් කරන්න කැමති කියලා අහන්නේ? මේ මොනවද උත්තර කියන්නේ මං කියන්නේ නැහැ කියලා හිතන්නේ. Oh, Don't know. Praying, faith. okay. උත්තර දෙන්න මොනවද දෙන්න මම කියන්නේ නැහැ කියලා. And this is a very different topic. I'm so enjoying the Bible. And any other? වෙන උත්තර දෙන්න වෙන උත්තර. කොහොමද සතුරාත් එක්ක How යුද්ධ can කරන්නේ? fight the devil? How can fight? කොහොමද යක්ෂයාට යුද්ධ If I කරන්නේ? can fight, so I can punch, I can kick. So this one. ඔහුත් එක්ක සටන් කරන්න ඕන නම් ඔහුට අතින් ගහන්න පුළුවන් පයින් ගහන්න පුළුවන්. නමුත් කොහොමද ඔබ යක්ෂයාත් එක්ක සටන් කරන්නේ? කියන්න සිස්ටර්. Faith. She's in by faith. Being faithful to God. Oh, Praying. Some answers. I will tell you. When first you will be present of the cold drink surprise. Yes, yes, So we are one example. yes. Like a beverage, Yeah. like a juices, like a tea, same like answer. Understand? Huh. And in all language is khichdi. In all language, I don't know how can explain the. ලේසි නෑ හරි. ඒගොල්ලන්ගේ භාෂාවෙන් මේකට කිචුරි කියලා කියන්න පුළුවන්. කොහමද? දැන් එයා අපේ ගෙදරට ආපු ගමන් මම එයාට කූල් ඩ්‍රින්ක් එකක් දුන්නා. ස්ප්‍රයිට් එකක් බොන්න දුන්නා. මොනවාද දෙහි දාලා මොනවද දාලා හදලා දුන්නා. ඒක දුන්නා. එතකොට එයා ඒ වගේ සතුරට ආපු ගමන් පහර දෙන්න පුළුවන්. So most important about fight of the devils. I will give you a few tips. Number one, faith is other things. Hold. So everything is separate. Yeah. Answer is different. Yeah. I cannot teach too much because he's good pastors. He's giving just 1 and 30 minutes. But he's promised me 2 hours. And second, he's not provide me the. I'm not actually my heart is on fire. So I will too much teach. Even if you can have time. So whole night I'm here. Okay. In Punjabi, villa ball. Extra ball. හරි පොඩ ඉන්න. මුල මතක නෑ එතකොට ඒ මුණ මේ වෙලාව සම්බන්ධව එයා කියනවා මට මම හොඳ පාස්ටර් කෙනෙක් ඉඳලා පැය එකමාරට යට දුන්නේ. එයා මෙහෙ ඉන්නවලු අද එළි වෙනකන් ඒක නිසා ඇවිල්ලා වුණොත් එයාට පුළුවන්ලු ඔයගොල්ලෝ කැමති නම් ඒක එකක් මේ අනිත් එක පාපය ගැන සතුරට පහර දීම සම්බන්ධව උත්තර කිහිපයක් තිබෙනවා. ඔබ එක එක මතයන් වල දැරුවා. නමුත් යක්ෂයට පහර දෙන එක තලයන් කිහිපයකින් මම ඔබට ප්‍රකාශ කරන්නම් කියලා කියනවා. So I will tell you, if you want to fight to the devil, number one, යක්ෂයත් එක්ක සටන් කරන්න ඕන නම් පළවෙනිම සටන් ක්‍රමය තමයි you have to be the strong with the prayer. ඔබ යාඥාවෙන් බලවත් කෙනෙක් වෙන්න ඕන. Without prayer you cannot, because he is not human being.
He's a spirit. ඔහු මනුෂ්‍ය පුත්‍රයෙක් නොවේ. ඔහුගේ ආත්මයක්. ඔහු ස්වභාවය වෙනස්. ඔහුට විරුද්ධව යාක්ෂාව නැතුව ඔබට විරුද්ධව සටන් කරන්න බෑ. Number 2. දෙවෙනි සටන් කරන ක්‍රමය. If you want to say the most powerful fighter අපි against හිතමු the devil, යක්ෂයාට විරුද්ධව තියෙන බලවත් ආයුධය තමයි